ආයිබෝන් දරුවනේ ස්ටාර්ස් ක්ලෝතින් YouTube channel එකෙන් අදත් මම ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්න ඕන. මම අද ආවා ඔයගොල්ලන්ට අලුත් ගවුමක් කියලා දෙන්න. අපි බලමු ඉක්මනට ඒ ගවුම කොහොමද පතරම හදාගන්නේ කියලා. මේ සඳහා මම measurements විදිහට මම ගන්නවා පපුව 36ක් ඉන 30ක් උරහිස 14ක් මාරක් විතර ගන්නම්කෝ. ওই විදිහට අපි ගමු. දැන් මම ඔයගොල්ලන්ට කොලේ කරනවා වගේම මම මෙතන පතුරම ඔයගොල්ලන්ට කියලා දෙනවා. අපි ඉස්සෙල්ලාම මේකේ තිරස් මිම්ම සටහන් කරගමු. මේ ආකාරයට මෙන්න මේ විදිහට තිරස් මිම්මක් අපි ඇඳගමු. ඇඳගෙන මම මේකේ මේ විදිහට දැන් මේ ඇඳුම ගැන මම විස්තරයක් කරොත් මෙන්න මේ වගේ ඇඳුමක් මේකේ පොඩි මේ ඇඟෙන් ආපු අතක් තියෙන්නේ සහ මෙන්න මෙතන තියෙනවා මේ යම්කිසි පැටර්න් එකක්. ඒ කියන්නේ මෙතන පොඩි රැල්ලක් එක්ක මේ පැත්තට සම්බන්ධ වෙලා තියෙනවා. තවත් මෙතනින් මේ ඇඟෙන්ම ආපු රෙදි කොටසක් රැල්ලක් එක්ක ඒක මේ කොටසට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ කොටස් දෙක එකිනෙකට ක්‍රොස් වෙලා තියෙන්නේ. ඔන්න ඔය පැටර්න් එක තමයි මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න යන්නේ. මට කිසිම මෙතන මේ කොලර් එකවත් මේ අත් දෙකවත් මේ ඉස්සරහින් පළලා තියෙන එකවත් නෙවෙයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ මෙතන තියෙන පැටර්න් එක කොහොමද අපි හදාගන්නේ කියලා. මේකත් මගේ පන්තියේම දරුවෙක් මට එවපු පැටර්න් එකක්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම මේ පැත්තට හරියට සෙන්ටර් ෆ්‍රන්ට් එක දාන්නම් මම මේ පැත්තට. හරි දාලා අපි මේ පැත්තට ඇඳ කොටස ගමු. එතකොට මම මේ පැත්තේ ඉඳලා තමයි මේ පැත්තට මෙෂර්මන්ට්ස් ලකුණු කරන්නේ. දැන් අපේ උරහිස කියලා කිව්වොත් 14මාරයි එහෙනම් 7යි කාලයි මම මෙතනට ඒක ලකුණු කරගන්නවා. හරි? එහෙමනම් මේ හරියට ලකුණු කරගන්නවා. ඊට පස්සේ පපු මේ මෙතන මගේ උරහිස 14මාර නම් මම මෙයාගේ කරගන්නේ 14මාරයි කියලා. එහෙනම් මම 14මාර මම බෙදනවා මෙතනින් 4ෙන්. 4 වරක් 3 12යි. එතකොට දෙකක් ඉතුරුයි. ඒ දෙකයි කියන්නේ 3මාරයි 3යි 8ෙන් 5යි. මෙන්න මේක තමයි මට එන්නේ කර ගැඹුර. එතකොට මම මේකෙන් භාගයක් අඩු කරාම එනවා කර පළල. ඒ කියන්නේ 3යි 8ෙන් 1යි. එහෙනම් මම 3යි 8ෙන් 1ක් මේ හිඳලා මේ පැත්තට ලකුණු කරනවා. එතකොට මගේ මේක A ලක්ෂය, මෙතන B ලක්ෂය, මෙතන C, මෙතන D කියලා හිතමු. දැන් මම මෙයාගේ කර ගැඹුර ඇවිල්ලා තියෙන 3යි 8ෙන් 5යි. එහෙනම් මම මේ 3යි 8ෙන් 5 මේ ආකාරයට ලකුණු කරනවා. හරි. දැන් මම මෙයාගේ කර පල්ලෙහාට කරනවා අඟල් 1.5ක් මම මේ ආකාරයට උරහිසත් ලකුණු කරනවා. ලකුණු කරලා මම මෙයාගේ කිහිලි කට රේඛාව අඳින්න ඕනේ. කිහිලි කට රේඛාව කියන්නේ උරහිස බෙදීම දෙක දන භාගය. උරහිස බෙදීම දෙක කියන්නේ 7යි කාලයි. 7යි කාලට මම තව භාගයක් එකතු කරාම 7යි 3 කාලයි. හැබැයි මම ගන්නේ 7යි 3 කාල නෙවෙයි මම ගන්නේ 8. මම කිව්වා ඕනෑම කෙනෙකුගේ මිනිමම් අගයක් තියෙනවා. ඒ මිනිමම් අගය තමයි අඟල් 8 කියලා. ඒකින්ද මම අඟල් 8ක් පල්ලෙහායින් මම මගේ කිහිලි කට රේඛාව ඇඳගත්තා. දැන් මම මේකේ මෙහෙම කෙලින් මෙයාට ලම්බක රේඛාවක් අඳිනවා. ඇඳලා මේ දෙකේ හරි මැද ගත්තාම මෙතන ඉඳලා අඟල් භාගයක් ඇතුළට ගන්නවා. අරගෙන මම මෙහෙම රේඛාවක් අඳිනවා. ඇඳලා මම මෙයාගේ අත්කට නිර්මාණය කර ගන්න ඕන. මම අත්කට විදිහට මේ ආකාරයට ලකුණු කරගන්නවා. දැන් මම මෙයාගේ පපුවමින්ම
පපුවමින්ම ඇවිල්ලා මම හිතනවා අඟල් 11ක් විතර කියලා මම මේ විදිහට ගන්නවා. එතකොට අඟල් 14මාරක් මම උස ගන්නවා. මම මේ ආකාරයට ලකුණු කරගෙන ඊට පස්සේ මම මේක තවත් දික් කරගන්න ඕනේ. මගේ ගවුමේ උස ප්‍රමාණයට වෙනකම්ම දික් කරගන්න ඕනේ. එතකොට මගේ මෙතන තමයි අත්කට ඉවරුනේ. මගේ පපුව එන්නේ මෙතන. එහෙනම් මම මේ ආකාරයට පපුව ඇඳ ගන්නවා. ඊට පස්සේ මගේ ඉන එන්නේ මෙතන. මම ඒ ආකාරයට ඉන ලකුණු කරගන්නවා. ඉන කියන්නේ මගේ 30 34න් බෙදුවම 7මාරයි. 7මාරට මම ඩාට් එකේ අඟල එකතු කරාම 8මාරයි. ඒ 8මාර මම මෙතන ඉඳලා මෙතනට ලකුණු කරා. ඊට පස්සේ මගේ උකුලමින්ම මෙතන ඉඳලා අඟල් 7ක් පල්ලෙහෙන් මම උකුල ගන්නවා. එහෙනම් මම මේ ආකාරයට උකුල රේඛාව අඳිනවා. උකුල රේඛාවත් මම මේ ආකාරයට ලකුණු කරගන්නවා. දැන් මට තියෙන්නේ මෙන්න මේ පැටර්න් එක හදාගන්න. දැන් මම මේ පැටර්න් එක හදා ගන්නකොට මට තියෙන්නේ මෙන්න මෙතනින් ඇවිල්ලා යම්කිසි රැලි ආකාරයේ කොටසක් ඒක ඇවිල්ලා මෙහෙම මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා මේ පැත්තට. මේ මෙන්න මේ මගේ මේ පැත්තේ ඉනට සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒක අපි කොහොමද හදාගන්නේ? අපි හදාගන්නේ මෙන්න මේ ඇඟ තුලින්. ඒක එන්නේ ඉන ගාවින් තමයි. ඉන ගාවින් ආවට ඒක අපි මෙතන එන මේ ඉඩ ප්‍රමාණය අපි ගන්න ඕනේ. මෙන්න මෙහි ඉඳලම අපි ගන්න ඕනේ. අපි මේක මේ ආකාරයට සෙන්ටර් ෆ්‍රන්ට් එකට ඒම් කරලා මම මේ ආකාරයට රේඛා ටිකක් ඇඳගන්න. ඇඳගෙන මම මෙන්න මේ රේඛා හරහා මෙන්න මෙහෙම කපනවා. මේක වෙන් කරන්නේ නෑ, මෙතනින් ගෙනල්ලා නවත්තනවා. හරි? එතකොට මෙන්න 1 2 3 4 මෙන්න මේ කොටස් 4 මම මෙන්න මෙහෙම කපනවා. කපලා ඉවර වෙලා මම මෙන්න මෙතනට දෙනවා අඟලක විතර වගේ ඉඩ කොටසක් ගන්නවා. හරි? මෙන්න මේක මෙහෙම කපනවා. මෙහෙම කපලා මම මෙතනට අඟලක ඉඩ කොටසක් වගේ අරගෙන එතකොට අපේ මෙන්න මෙහෙම තමයි මගේ මෙන්න මේ කොටස එන්නේ මේ ආකාරයට. මේ ආකාරයට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන ඉඩ එකතු වෙනවා. හරි? මෙන්න දැන් අපි හිතමු මෙතන AB කියන රේඛාව කියලා. මේ AB කියන රේඛාවට අඟලක් විතර එකතු කරලා තමයි මම ඊළඟ CD කියන රේඛාව ලකුණු කරන්නේ. මෙන්න මෙහෙම ඊළඟට CD කියන රේඛාව මෙතනට ලකුණු කරලා තියෙනවා. එතනටත් මම අඟලක් දෙනවා තව. හරි? ඊට පස්සේ මෙතන EF කියන රේඛාව ගන්නවා. ඒ රේඛාව මෙතනින් එනවා. එතන ඉඳලත් මම අඟලක් දෙනවා. හරි? ඔන්න ඔය ආකාරයට මෙතන GH. මෙන්න මේ GH කියන රේඛාව මෙහෙම එනවා. මෙන්න මෙතනටත් අඟලක් දෙනවා. දීලා මෙන්න මේ රේඛාවේ ඉඳලා මම මගේ අනිත් පැත්තේ ඉනට මෙන්න මෙහෙම ගෙනියනවා. මෙන්න මෙහෙම මගේ අනිත් පැත්තේ ඉනට මේ රේඛාව ගෙනියනවා. දැන් මෙතන තමයි මගේ හරි මැද. මේක තමයි මගේ හරි මැද. මේ හරි මැදට තමයි මම මෙහෙම ඉරි ඇඳලා මෙතනට මම ඉඩ ගත්තේ. දැන් ඉඩ අරගෙන මේක දැන් පළල් වෙලා තියෙන්නේ. මෙහෙම පළල් වෙලා තියෙන්නේ. පළල් වෙලා තියෙන එක මේ විදිහට මම මගේ මෙන්න මේ පැත්තේ ඉඳලා මෙන්න මෙතනට වෙනකන් මෙන්න මේ කොටස මම ඇඳගත්තා. අන්න දරුවෝ මෙන්න මේ කොටස තමයි දැන් අපේ රැලි බවට පත් වෙන්නේ. කියන්නේ මෙන්න මේ පැත්තයි මම මහගෙන එනවා. මහගෙන ආවට පස්සේ මේක මෙන්න මේ කොටස එනවා. මෙන්න මේ ඉදිරිපස මැදට එනවා. මේක මම මහගෙන එනවා. හරි? මේක දැන් මේ පටියක් මෙහෙම තියෙන පළලට තියෙන එක මම දෙපැත්තෙන් අල්ලගෙන මහගෙන එනකොට මෙන්න මේ කොටස මේ ඇලවෙලා තියෙන කොටස කෙලින් වෙලා මගේ ඇඟේ හරි මැදට සෙට් වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි ඕක සිද්ධ වෙන්නේ.
දැන් බලන්න මෙන්න මේ රූප සටහන. මෙන්න මේ රූප සටහන මම ඇඳලා තියෙන ඒ ආකාරයට මේක තමයි කියලා හිතන්න මගේ ඒ ගවුමේ ඒ ලයින් ඩිසයින් එක. දැන් මම ඇඳගත්තා මෙන්න මේ වගේ රේඛා 4ක් මම ඇඳගත්තා. මේ රේඛා 4 මම මේ ආකාරයට කපනවා. මෙහෙම කපනවා. කපලා හැබැයි මම වෙන් කරන්නේ නැහැ. වෙන් කරන්නේ නැතුව මම මේක පොඩ ඇන්ගල් කරලා මේ විදිහට ඇන්ගල් කර. පළවෙනි එක ඔන්න ওই විදිහට තියා ගන්නවා. ඊළඟට දෙවෙනි එකත් මම ওই ආකාරයට තියා ගන්නවා. තුන්වෙනි එකත් මම මේ වගේ ඉඩ තියලා මේ ආකාරයට තියා ගන්නවා. දැන් හතරවෙනි එකත් මම මේ ආකාරයට තියා ගන්නවා. මේ වගේ අතර පරතරය මට අඟලක් විතර දෙන්න පුළුවන්. මොකද කෑලි 4ක් තියෙන හින්දා අඟලක් විතර මම දීලා මෙන්න මෙතන ඉඳලා මම මේ පැත්තට මගේ දැන් මේ ඉනේ තියෙන ප්‍රමාණය මම මේ පැත්තට මේ වගේ කොලයක් අලවනවා. අපි බලමු මෙතන ඉඳලා මම නිකමට කොලයක් තිබ්බොත් එහෙම මේ විදිහට මම කොලයක් තිබ්බොත් එහෙම මෙන්න මෙහි ඉඳලා එන මගේ පටිය මේ ඉනට හරියට මෙතනට මේක තමයි මගේ ඉන රේඛාව. මේ ඉනේ කෙරවලට මම මැනලා ඒ පටිය හදා ගන්නවා. මෙහි ඉඳලා ගේන්නේ. හරි? මෙහි ඉඳලා ගේනවා පටිය. ගෙනල්ලා මම මෙතනින් ඉවර කරනවා. අපිට තව චුට්ටක් මෙහාට කරගමු මේක පේන්නම. මෙන්න මේ ආකාරයට මම තියා ගන්නවා. දැන් එතකොට මගේ පටිය මෙන්න මෙතනින් ඉඳලා එන පටිය මෙන්න මේ වගේ ඉවර වෙනවා. දැන් මෙතනින් ඇවිල්ලා මේක මෙහෙම ඇවිල්ලා මේ වගේ ඉවර වෙනවා. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ පැත්තයි මේ පැත්තයි මම මූට්ටු කරගෙන එනවා. ඇවිල්ලා මම මෙතනට එනකොට මේවා ඔක්කොම එකට එකතු වෙලා මේ ආකාරයට තමයි තියෙන්නේ. හරි? මේවා ඔක්කොම දැන් මම අලවලානේ තියෙන්නේ. අලවලා තියෙන එක දැන් මෙතන එකතු වෙලා තියෙනවා. එතකොට මේක මූට්ටුව හැදිලා මේක ඇතුලෙන් මෙතනට ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ මේ කොටසේ මේ පටිය තමයි මම මේ ඇඟේ අනිත් පැත්තට ගෙනල්ලා අල්ලගන්නේ. දැන් ඔයගලන්ට හොඳට තේරෙයි මම මේ මොකද්ද මේ කියන්නේ කියලා. මම ඔයගලන්ට වැඩියක්ම තේරෙන්න තමයි මේ වගේ පෙන්නුවේ මේක කොහොමද මම කපන්නේ කියලා. මෙන්න මේ ආකාරයට කපලා මම හත් කොටස් 4ක් ඊට පස්සේ මම යටට කොලයක් තියලා අලවලා මම මේ ආකාරයට මම දැන් මේකේ දානවා. ඔයගලන්ට ස්ක්‍රීන් ෂෙයා කරන ෆොටෝ එක බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි කොහොමද මේ ඇඳුම කරගන්නේ ඉදිරිපස කියලා. ඉතින් මේ පැත්තෙනුත් මේ වගේ කොටසක් ඇවිල්ලා මේ පැත්තේ සයිඩ් එකට ඇල්ලෙනවා. මේ පැත්තෙනුත් මේ වගේ කොටසක් ඇවිල්ලා මේ පැත්තේ සයිඩ් එකට ඇල්ලෙනවා. ඇල්ලෙනවා කියන්නේ ඉදිරිපසයි පිටුපසයි එකතු කරනවා. ඉතින් මේකේ ඉදිරිපසට ඕපන් කරලා තියෙන්නේ ඒ ඉදිරිපස ඕපන් කරලා තියෙන එක ඒ ආකාරයෙන්ම අපි අරගෙන අපි මහුම මේ කියන්නේ බොත්තම් පටිය දාගන්නවා. ඕගොල්ලන්ට ඕන නම් දාගන්න පුළුවන්. නැත්නම් ඉතින් මේක මේ විදිහටම ප්ලේන් විදිහට ගන්නත් පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? හැබැයි මෙතන ඕපන් මේ මුට්ටුවක් එනවා. නැත්තම් ගන්න බෑනේ. මේක මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යනවා. මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යනවා. මෙන්න මෙතනින් තමයි ඒක ඊට පස්සේ ඒක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ අත ගත්තොත් එහෙම අපි මේ ආකාරයටමයි මේ අත මෙතනින් පොඩ්ඩක් තව දික් කරලා අඟලක් විතර මෙතනින් මේ රේඛාව කෙලින් අරගෙන ඒකට ලම්බක රේඛාවක් මෙහෙම ඇඳහම අපිට පුළුවන් මේ කොටසේ අත පොඩ්ඩක් දික් කරලා ඒ ඇඳුමට හරියන විදිහට හදා ගන්න. ඔන්න ওই වගේ පොඩි වීඩියෝ එකකින් මම හිතුවා මේ පැටර්න් එක ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.
මේකේ මට ඔයගොල්ලන්ට කියලා දෙන්න අවශ්‍ය වුණේ මෙන්න මේ ඉදිරිපසට එන පටිය අපි කොහොමද හදාගන්නේ කියන එක විතරයි. අනිත් කිසිම දෙයක් මට කියලා දෙන්න අවශ්‍ය නැහැ. මොකද මම ඒවා කියලා දීලා තියෙනවා අනන්තවත්. හැබැයි මේ දරුවාගේ ඉල්ලීම මත මට හිතුණා මෙන්න මේ කොටස කියලා දෙන්න. හරි. එහෙනම් අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක හම්බ වෙමු. එතකන් ආයුබෝවන්. මාව subscribe කරලා like කරලා share කරලා comment කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ස්තුතියි. Thank you so much.